good morning හැමෝටම. අද අගෝස්තු 9 වෙනිදා අපි සිනුර ශිෂ්‍යත්වයට යන දවසේ. ඉතින් මම හිතුවා අද දවසේ අපි ගෙවෙන්නේ කොහොමද කියලා කියන්න. දැන් වෙලාව ඇවිල්ලා 7:40ට විතර ඇති. මම ඔයාලට දිගටම අද දවසේ ගෙවෙන හැටි පෙන්නන්න. දැන් යම් බලන්න. දකුණු කොට. lagi paper එක තියෙන ඉන්ටර්වල් එක. පළවෙනි එක ඉවර කරලා. පළවෙනි එක 9:00 ඉඳන් 10:45 වෙනකන් තියෙනවා. ඊට පස්සේ ඉන්ටර්වල් එක. ඊට පස්සේ ඉන්ටර්වල් එක පැය භාගයක්. ඉතින් 12 කාලේ වෙනකන් තියෙනවා. ada bola tin. Ada ilagay nila ba? Menna iskole ශිෂ්‍යත්වයේ තියෙන. අටි ඇවිල්ලා? අටි ඇවිල්ලා වගේ. යාළුවනේ සිනුව ශිෂ්‍යත්වයට දාලා ගෙදර ඇවිල්ලා නෙට් හවුස් එක ඇතුළට ආවා. ඉතින් ආය යන්න තියෙන්නේ ශිෂ්‍යත්වය ඉවර වෙන්නේ නම් 12යි කාලට. ඉතින් අපි 12ට විතර එතෙන්ට යනවා. ඉතින් ඒ ඇස්සේ මේ නෙට් හවුස් එකේ මේ ගස් වලට පොඩි ලෙඩක් හැදිලා තියෙනවා. ඉතින් ඒවට බෙහෙත් දැම්මා. ලොකු සාර්ථකත්වයක් තාම නැහැ. ඉතින් අද පොඩ්ඩක් ඒකට සාත්තු කරන්න ඕනේ. ඉතින් දැන් ඒ ටික කරන් තමයි යන්නේ. ඉස්සෙල්ලාම අපි මම ඔයාලට පෙන්නන්නම් මේ පැලවලට කොහොමද අපි පොහොර දාන්නේ කියලා. පැල 170ක් තිබ්බේ. දැන් හැබැයි තියෙන 165ක් විතර. පැල 5ක් විතරම සවුත් වෙලා ගියා. ඉතින් මේක පළවෙනි අත්දැකීමනේ. ඒක නිසා එච්චර ගණන් ගන්න හොඳ නැහැ. මේ ඔයාලට පේනවා ඇති. මම ඔයාලට පෙන්නන්නම් කොහොමද අපි පොහොර දාන්නේ කියලා. යාළුවනේ අද අපි දාන්නේ මෙන්න මේ පොහොර එක. මේක ඇවිල්ලා 10:52යි 10 කියන පොහොර එක. ඉස්සරලාම අපි මෙතනින් මේ පොහොර එක නිකන් යවන්න බෑ. වතුරත් එක්ක යවන්නේ මේ වෑල් එක ඇරලා. ඊට පස්සේ අපි මුල් වලට පොහොර දාන්නේ. මේක අරින්න ඕනේ. ඊට පස්සේ පොහොර දාන්න වෙනම සිස්ටම් එකක් තියෙන්නේ. අපිට වෙනම හෝස් එකක් තියෙනවා මේකට. එන්න මේක අරගෙන අපි මේක දානවා මේක ඇතුළට. මේ පොහොර එක මම දෙපාරට දාන්නේ. මොකද එකපාරට දැම්මොත් එහෙම ඒක පැලෙන් උතුරලා යන හින්දා. ඊට පස්සේ මෙතනින් අපිට මේ වෑල් එක අරින්න ඕනේ. ඇරලා ස්විච් එක ඔන් කරපු ගමන් මෙතන උඩ ස්විච් එක ඔන් කරපු ගමන් පොහොර ටික යනවා. අපි දැන් ඔන් කරලා බලමු. මොන බලන්න. ඔයාලට පේනවා ඇති මේ ප්‍රෙෂර් මීටර් එක මේක අරගෙනවා. ටික ටික ප්‍රෙෂර් මීටර් එක වැඩි වෙනවා. ඒක තව ටිකක් ගිහින් අතර වෙනවා. ඔන්න ඔය ගානෙන් තියෙනවා. දැන් පොහොර මෙන්න මේ බටෙන් ඇදලා ගන්නවා. ඇදලා අරගෙන අර මේන් ලයින් එකකින් එන වතුරත් එක්කම මේ බට දිගේ පැලවලට යනවා. දැන් ඔයාලට පේන ඇති මේ පොහොර අඩු වෙගෙන යන වේගෙ. අපි මේකෙන් භාගයක් දැනට දාන්නේ. ඊට පස්සේ ඉතුරු භාගෙ තව පැය භාගයකින් විතර දානවා. එතන පොඩ්ඩක් වතුරත් එක්ක මික්ස් කරලා යවන්න ඕනේ. ඒක අපි ගාන්න අරින්න ඕනේ. නැත්තම් මේක ටක් ගාලා ඉවර වෙනවා. නෑ මට හිතුණා මේක අද එකපාරෙම දාන්නම් කියලා. මොකද ඊයේ හරියට වතුර දැමුන්නේ නෑ වැස්ස හින්දා. ඒක නිසා මේ පොහොර එක එකපාරෙම දාලා බලන්න ඕනේ. ඉතින් මේකට තව විනාඩියක් වගේ යනකොට මේ ටික ඉවර වෙනවා පොහොර ටික. එතකොට අර ඇතුළේ තියෙන බෑග් සේට්ටම පොහොර යනවා.
ඔක තමයි පොහොර දාන සීන් එක. නෙට් හවුස් එකේ ඉතින් අද පෙන්වන්න දෙයක් නැහැ. ඊළඟට අපි ඊළඟට තියෙන්නේ ඉතින් ශිෂ්‍යත්ව ඉවරනාම සිනු එක්කන් එන්න යන එක. මම මේක වීඩියෝ ක්ලිප් එකක් ගේන්න අද දවසේම තව වැඩි ටිකක් ගොඩක් ඉස්සරහට වෙනවා. නුවර යන්න හිතාගෙන ඉන්නවා. ඒ ටික පුළුවන් විදිහට වලට වීඩියෝ කරලා දාන්න. ඉතින් දිගටම වීඩියෝ එකත් එක්ක රැඳිලා ඉන්න. මේ වලට පේන ඇති තව ටිකයි තියෙන්නේ. යාළුවනේ මේ දැන් විභාගය වෙන්නත් ළඟයි සිනුගේ. අපි එක්කන් ඉන්න යන ගමන් ඒකල ප්ලෑන් කරන්නේ මෙහෙම යවත් අරගෙන නුවර යන්න. එයාට සෙල්ලම් බඩුවයක් ගන්න ඕනේ කිව්වා. ඒකට බලමු එයා කැමති වුණොත් අපි එහෙම නුවර යනවා. දැන් ගෙදර ඇවිල්ලා ආපහු යනවා. බලමු එයාගේ තත්ත්වය කොහොමද කියලා. එන්න කතා කරා. Abi pirewa. Oh. Awla na? Ya. Nah, sini apa deh? Iya, sini kena ya kalau dari pirewa. ඔන්න අපි දැන් නුවර ආවා. විභාගය ඉවර වෙලා. දැන් සෙල්ලම් බඩුවක් ගන්න. දැන් ඉන්නේ වැවරවුම. මෙන්න ඉන්නවා අපේ ශිෂ්‍යත්ව එළියලා. හරි එහෙනම් ගිහලා බලමු. ෂොප් එකක් හොයාගෙන. යා. දැන් ඊළඟට තියෙන ශිෂ්‍යත්වයටත් වැඩි අමාරු දෙයක්. සෙල්ලම් බඩුවක් හොයන එක. ඔව් ඊළඟට විභාග තව තියෙන. ඉතින් කල් තියෙනවනේ. ඔව් ලොකු විභාග තියෙන ඊටත් වැඩි. දැන් අපි යනවා ඩෙවොන් බේකර්ස් එකට මොනවා හරි කන්න. මෙතන ඉඳ ගන්නත් පුළුවන්. බලමු මොනවද කන්න කියලා. අර ගත් එක කෑවද? ඈ? देखो ठीक kamu hah chicken pizza kai kan ada mau kan maka akan paste kan diterban हाँ हाँ අපි ගත්තා මෙන්න මේවා මුචි බඩගින්න ආවා මේවා කාලා ඊට සම්මත සෙල්ලම් sini aku nak pilih. දැන් අපි යනවා සෙල්ලම් බඩුව හොයන්න නේ.
අපි කොහෙද බලන්නේ? මතකත් නෑ කඩ පිටට. මෙයාට සෙල්ලම් බඩු හොයනවා කියන එක තමයි අමාරුම වැඩේ. ඔය පැත්තෙන් ගිහින් අංගේ කුඹරකට යන්නේ. හා යන්කෝ එතන ගිහින් බලමුකෝ. අංගේ කුඹර. ගිහිල්ලා බලමු නම් තියෙන්නේ. බයික් එකේ ලොකු පොඩකින් අපි අර මේ ෆේල් පාර වගේ තියෙන ජිප් එකක් යවන්න සෙට් කරලා බැටරියක් දාලා සිංහෝ එන්නකෝ නෑ ලොකු එක ඕනේ මේ වගේ මේකේ මේක විතරක් තියෙනවා ඊට වඩා ලොකු එකක් එහෙම නැද්ද? නෑ සර් ඕකේ ඒක තමයි තියෙන්නේ. එකම තියෙන්නේ නේ. ඒක වෙනස් කරලා හදන්න පුළුවන්. ඔව් මේක අපි ගෙන්න. මේක කියනවා මේක 1790ක් වෙනවා. 1790යි. තව චුට්ටක් බලන්න. මෙන්න ඔක අපි බලමු. මේක තමයි මෙයා හොයාගෙන ආවේ නා. තා බලන්න. හදන්න පුළුවන් එකක් නේ ඔයාලට ඕනේ මොනවා හරි නේ. නෑ චුට්ටක් බලපු දෙන්න. තා මොනවා හරි තියෙනවා. එයාට බලන්නත් ඕනේ. ඔය හරි නෑ මෙහෙ බලන්න. ඒක නම් බලන්නකො මම මෙයාත් එක්ක බලන්න මේ. ආයි මොනවද ඕන? පුතේ මේ නැව. ඒක ඉතින් වැඩක් නැහැ නේ. අරක හොඳයි. පොඩි ඉන්නකෝ බලන්න. බලන්නකො තාම. හදන්න පුළුවන් එක නම් තියෙන ඒක තමයි. අරවට සෙට් කරන්න පුළුවන් අපේ ගෙදර තියෙන ඉතුරු කෑලි වලට. අරක ගමුද නැත්තම්? ඒ සෙට් දෙකම ගත්තා. එකක් 1790. එතකොට යනවා 1800 යන 3600 තමයි දෙක. පවුනේ. ගොඩ දවස් ඉඳන් ආසාවෙන් හිටියට. බලන්න. මතක නෑනේ මේ හරි. ඒ වට යන්න ඕනේ උඩහට. ඔපෝ සෑන්දුරක් යන්න ඕනේ උඩට මාලිගාව පැත්තට. මේ හරිය නෑ. මෙහෙම යන්න ඕනේ දිගට උඩ. මහන්සි
සිනාට මහන්සි. උදේ ආපු පාර්නේ තින්නේ. දැන් ගෙදර ගිහිල්ලා හොඳ නිින්දක් දාන්න තමයි. තාම අපි ටවුන් එකේ. දැන් අපි බස් එකට යන්නේ. ගත්තා. දේව කුටියක් ගත්තා. එතකොට හඳුන් කුරු තියෙන එකක් ගත්තා. ඔව්. යාගේ සෙල්ලම් බඩු ගත්තා. දැන් හරිනේ ආසාව ඉවරයි. ආසාව ඉවරයි. දැන් හොඳ පණ ගිහිල්ලා. ඔන්න අපේ සීනු ශීෂත් ඉවරලා ගත්ත තෑගි දෙක. ඒක අපි දැන් අන්බොක්ස් කරන්න යන්නේ. එයාට කියමු අපි අරලා බලන්න කියලා. එකක් 1790ක් වුණා. හරි තමයි. මේක මේ ආතරන් දෙයක් බලමු මේක වගේද කියලා නේද? මේක ජිප් එකක් තියෙනවා. අරගන්න බලන්න එකක ඒවා ටික අපි එළියට ගමු. මේ මොකද ස්ටිකර්. මේවා අලවන්න තියෙනවා. මේ රේල් පාරවල් වල මේ තියෙන මේ වගේ මෙන්න රේල් පාරවල් පාලම් තියෙනවා. පාලම් කඩන්න කොඩි ටික තියෙන්නේ. සිග්නල් ලයිට් කොඩි ඒවා ටික තියෙනවා. අපෝ බීම ඇති ජිප් එක වැටුන්නේ නැතුව. මේක වැටුණා නම් ඉවරයි. බැටරියක් තියනවද? මේක ඇතුලේ දාලා බලන්න ඔක ඔන් කරලා බලන්න. තියෙනවා බැටරියක් දාලා තියෙන්නේ. ඒ කියන්නේ මේක 1790ට වඩා වැඩි වෙන්නේ නැති බැටරියක් වෙනම බැටරි වලට වෙනම ගන්නවනේ. ඒක නිසා මේ වගේ බොක්ස්. එතකොට මේ බොක්ස් එකෙත් තියෙනවා. එතකොට ගෙදර තියෙනවා අපි යාළුවනේ මෙයාට ඔයිට කලින් ගෙල්ලා දුන්නා මේ වගේ පෙට්ටි සේරම 4ක්. අයි උපන්දිනේට දෙන්න. ඔව් 4ක්ද 5ක්ද මන් දන්නේ නැහැ. ඒ වගේ මේ ඉතුරු වෙලා තියෙනවා එක ජිප් එකකුයි. ඒ ජිප් එක නම් වැඩ කරනවද දන්නේ නැහැ. මේ රේල් පාරවල් ගොඩක්. ඉතින් දැන් හවස මෙයා මේ ටික සේරම සෙට් කරලා ලොකු අපි පෙන්නන්නම් කරලා ඉවර. ලොකු රේල්වේ රෝඩ් එකක් හදනවා. හදලා ඉවරලා පෙන්නන්න කිවි. එතකොට ඔයාලට පෙන්නන්න. අපි බලමුකෝ ඒක හදලාම නේද? මේ අනිත් එකත් යාරිය. මේ ජිප් එක. කො අනිත් ජිප් එක? මේ තියෙන ජිප් දෙක. මෙන්න බලන්න. මේවා තමයි මේ රේල්වේ ට්‍රැක් එකේ යන්නේ. දැන් මේ සේරම ටික එකතු කරලා ලොකු පාරක් හදන්න පුළුවන්. මේ ගොඩක් තියෙනවනේ. තව ගෙදර තියෙනවා පරණේවා ටික. ඒ පරණේවත් මේ සයිස්ම නේද? ඔව්. එතකොට අපිට සේරම එකතු කරලා මේ සාලේ පුරාම යන එකක් හදන්න පුළුවන් නේ. වෙන් අර අනික් ස්ටිකර්. අනික් ස්ටිකර්. ඒ වගේම එකක්. දැන් ඒක නෙමෙයි වට සන්තෝෂද? ඔව්. ඔය ආසාවෙන් හිටපු එකනේ. හරි යාළුවනේ අපි හවස බලමු මෙයා මේ ටික හදලා ඉවරනන් පස්සේ කොහොමද කියලා. ලස්සනට හදලා ඔයාලටත් පෙන්නන්න. මෙන්න. දැන් අපි බොක්ස් දෙක හිස්. හරි. මෙන්න තියෙනවා පාරවල් හදන එක ක්‍රම. මෙන්න ඒක. ඔව්. කෑලි ටික සෙට් කරන්න ඒවා. දවසේ අන්තිම වැඩ ටික රොටි හැදී. රැට කන්න රොටි හදන්න. කොහොමද රොටි හොඳයි? ලස්සනට තියෙනවා. ඉතින් යාළුවනේ අද දවසේ රොච්චරයි. ආයෙත් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙන්න. ඉතින් මම නිකන් මේ ටෙස්ට් එකක් කරන්න අද දවසේ අපේ පුතාගේ ශිෂ්‍යත්වයේ තිබ්බ හින්දා පොඩි ටෙස්ට් එකක් කරන්න දවසේ වැඩ ටික තමයි මම පොඩි වීඩියෝ එකක් කරලා දැම්මේ. මොනවා හරි අඩුපාඩු තියෙනවා නම් ගලගන්න එපා. එහෙනම් අපි දැන් පොටි කාලා නිදා ගන්නවා. ඔයාලට සුබ රාත්‍රියක්. යාළුවනේ මේ අමතක වුණා අපි අර සිනෝ ගෙනාව සෙල්ලම් බඩුව. ඒක දැන් එයා හදලා. ඉතින් ඒකත් පෙන්නන්නම් කියලා හිතුවේ. අතර අමතක වුණා. දැන් ඒක නිසා ආයෙ මම වීඩියෝ එකට ඒක ඇඩ් කරලා ඔයාලට පෙන්නලාම නතර වෙන්න.